ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නෙම ඔය අනිවාරෙන්ම Clash of Clans ගේම් එක ගහනගෙනෙක් වෙන්නවා. සමහර විට ඔයා මේ ගේම් එක නොගහනව වෙන්නත් පුළුවන්. ඇඟ එහෙමේ කියලා බලන්න ගත්ත වීඩියෝ එක කට් නොකර මේ වීඩියෝ එක ඉවර වෙනගම්ම බලන්න. අද මං ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ එදාගේ මෙගෙත් තිබිලා මේ වෙනකොට අපිට දකින්න නොලබෙන දේවල් කිහිපයක් ගැන. ඔයා ඒකාලිනගේ මෙක් ගානගෙනෙක් නම් ඔයාගේ පරණ මතක ආය අවස්සල ගන්න අපි එහෙන දැන් යමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරන්න යන්නේ මෙන්න මේ බිල්ඩ බෝට් එක ගැන. මේ බෝට් එක මෙතන තිබ්බ හේතුවක් තමයි හයවෙනි බිල්ඩ ඒ කියන්නේ ඔටෝහට්ටගේ බිල්ඩ ඔටෝද මොකක්ද දන්නේ නෑ කෝමාරි ඒක බිල්ඩ බිල්ඩ බේස් එක ඉඳ ඕම් විලේජ් එකට ආපු බෝට් එක තමයි ඒ ඉස්සරාපු සිනරිවල ඒ බෝට් එකටත් ලස්සන ඉස්කින් ඇවිල්ල තියෙනවා. හැබැයි කරුමකට කියන්නේ දැන්ගේ බෝට් එක නෑ ඒ මෙන්න මූහින්ද එක අපිල්ල ගෙඩක් අපිලගේ නීතිය අම්මට හැමෙන්න්න ඕන්නෝ කරා ප්‍රශ්නය. අපේ දෙවැනි මාතෘකාව තමයි ගලෝබල් චැට්. පරණ ප්ලේස්ල නම් මේක දන්නව වුණාට අලුතෙන් COC ගහන්න ගත්ත කට්ටිය නම් අහලවත් නැතු ඇති. ඉස්සර අලුතෙන් ප්ලෑන් හදලා බෝගහන්න කට්ටිය නැති වුණහම අප පිටට හිටිය ඉතින් ගලෝබල් චැට් එක තමයි. මගේ මොලේ කියන විදියට නම් මේකගේ මේකින් අයින් කරන්න හේතුව වෙලා තියෙන්නේ පර්සනල් ඩේට ලීක් එක සහ සේෆ්ටිය එක ගැන පර්සනල් සේෆ්ටිය එක පිළිබඳව කියල තමයි මට හිතෙන්න හැබැයි ඇත්තද පුරුදු කියලනම් අනෙවන්ද. වීඩියෝ එක පොඩ්ඩකට පෝස් කරන්න වෙනවා. හරි අපි වෙන මාතෘකාවටයන් මංවාලට කියන්න යන්නේ ඔයාලා කලෑන් නැතිකට්ටිය ඉන්නවනං අපේ මෙන්න මේ ශ්‍රී ලංකා කලෑන් එක තියෙනවා. ඔයාලට ජොයින් එන්න පුළුවන් ලෙවල් 29 කලෑන් එකක් කලෑන් කැපිටල් එකත් මැක්ස්. හැබැයි පොඩි කොස්සකට කියලා තියෙන්නේ මේකට ගන්නේ ටවුන් හෝ 16 සහ 17 කට්ටිය විතරයි. අවුලක් නෑ ඔයා එහෙමේ කියලා දුක්වෙන්න එපා. ඔයාට අපේ එසල්කින් කලෑන් එක විවෘතයි ඒකත් ලෙවල් 20 කලෑන් එකක් ඔයාට ඒක ටවුන් හොල් 12 එක ඉන්න උඩගට්ටියට අපේ එසල්කින් කලෑන් එකට ජොයින්න හැකියාව තියෙන. ඉතින් ඒක නිසා කලෑන් එකක් නෑ කියලා ඔයා අවුලෙන්න්න ඉන්නේ අපේ සෙට් එකත් එක්ක අදම සෙට්වෙන්න ඔයාට ආය Clash of Clans ගේම එක එපා නොවෙන්න ආය සුපිරි ආතල්ල එකක් ගන්න අපි සෙට් එක ඉන්නවා. ඒ වගේම ටවුන්හෝල් 12 පල්ලෙහා ඉන්න අයට ඒ කියන්නේ ටවුන්හෝල් 8 9 10 7 6 ඒ කට්ටියට අපේ ඩ්‍රැගන්කින් කලෑන් එක තියෙන ඔයාලට ජොයින්නලා ඒකත් අපේ කට්ටියමයි කරන්නේ පවර්ඩ් බයි එසල්කින්. ඔයාලට අපිත් එක්ක සෙට්ටලා සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන් ඔයාල කැමතිනං අදම අපේ කලෑන් එකට ජොයින්න. හරි දැන් කලෑන් කතාව ඉවරයි. අපි දැන් ආයෙත් අපේ පරණ මාතෘකාවට බහිමු. COC වල ඒ දවස්වල තිබ්බ තවත් විශේෂ දෙයක් වුණේ නැෂනල් ෆ්ලැග්ස්. COC වලින් මේක අයින් කරන්න හේතුවක් වුණා කියලා ඒගොල්ලෝ කියන්නේ රියල් ලයිෆ් දේවල් ගේම් එකට සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ කියන එක. ඒත් අපි තවදුරටත් බැලුවොත් එහෙම අවුරුදු 10ක් පුරාවට මේ දේවල් තිබිලා එක පාරට මේ දේවල් නැතිවෙන්න සමහර විට වෙනත් හේතුවක් බලපාන්න ඇති. ඒක මම දන්නේ. හැබැයි මෙච්චර කොඩි තිබිලත් නැතිවෙච්ච එක කොඩියක් තියෙනවා. ඒ නැතිවෙච්ච එක කොඩිය තමයි මෙන්න මේක. අමුතු වැට ඉතින් අපිට හැමදාම වෙනස්කන් අවුලක් නෑ. අපි අන්තිමයට කතා කරන්න යන්නේ ශිල් චොප් එක ගැන. දැන් වගේ නෙවෙයි ඉස්සර ට්‍රොෆිස් ගහන්න තිබ්බ විදිිය ගොඩක් වෙනස්. අපි ගහන නෝමල් ඇටැක් එකෙන් පවා අපිට කප් අඩු වෙනවා. ඒවගේම අපේ විලේච්චගේ ශිල්් ක්ටව ටයිම් එක අඩු වෙනවා. ඒවගේ ශිල්් ක්ටව ටයිම් එක අඩුනාම අපේ විලේජ්ජකට ඇටැක් එකක් එනවා. ඊට පස තමයි අපිට ආය ශිල්ඩ එකක් එන්නේ. ඒ ඇටැක් කෙන එක නතර කරගන්න අපිට ශොප් එකෙන් ඔන්නන් ශිල්ඩ එකක් බයි කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් ශිල් ශොප් එක කතාවත් ඉවරයි. මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් මෙතක් කියලා විඩියෝ එක බලපුවාට තැංකව්. ඔයාගේ COC ගහන යාළුවන්ටත් මේ විඩියෝ එක ෂයා කරන්න.